හිතන්න ඔයාගේ ඊළඟ PC එකට ගන්න ග්‍රැෆික් කාඩ් එකක් අලුත්ම බයික් එකකට වඩා ගණන් ගියොත් කොහොමද? ඔව් Nvidia RTX 5090 එක දැන් $4300ත් පැනලා. ඒ මදිවට GTA 6 අලුත් ට්‍රේලර් එක, Apple ලගේ පළවෙනි ෆෝල්ඩබල් ෆෝන් එක, ඒ වගේම Spider-Man අලුත්ම ෆිල්ම් එක ගැන සුපිරි නිවුස් ටිකක් අද තියෙනවා. ඉතින් කොහොමද Who's Mr. J channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ගේමින් සහ ටෙක් ලෝකේ මේ සති වුණු ලොකුම පෙරලි ටිකක් ගැන අද අපි කතා කරනවා. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද මේ වගේ දේවල් ඔයාලගේ ඊළඟ ටෙක් පර්චේස් එකට කෙලින්ම බලපාන නිසා. channel එකට අලුත් නම් දැන්ම subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම පටන් ගමු PC gamers ලට තියෙන ලොකුම ප්‍රශ්නයකින්. GPU මාකට් එකට දැන් සම්පූර්ණයෙන්ම පිස්සු හැදිලා තියෙන්නේ. ගිය අවුරුද්දේ $1990කට ලොන්ච් කරපු Nvidia RTX 5090 එක මේ සතිය වෙද්දී ඇමරිකාවේ $4300කට වඩා ගණන් ගිහින්. මේකට ප්‍රධානම හේතුව තමයි ලෝකෙ පුරාම තියෙන AI data center වලින් memory supply එක සම්පූර්ණයෙන්ම අදින එක. දැන් high end VG එකක් හදන්න යන වියදමෙන් 80%ක්ම යන්නේ ඒකේ තියෙන VRAM එකට. ඒ වගේම අලුතෙන් එන්න තිබුණු RTX 50 Super Refresh එකත් කල් දාලා. මේ අවුරුද්දේ Nvidia වලින් අලුත් consumer GPU එකක් එන්නේ නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. AMD ලගේ next gen එකත් 2027 අග හෝ 2028 වෙනකන් කල් ගිහින්. මේකට Nvidia ලගේ උත්තරේ උනේ gamers ලට free trading cards ටිකක් release කරපු එක විතරයි. ඉන්ටර්නෙට් එකේ මේකට මාර විදිහට බනිනවා 14 cards 0 silicons කියලා. මේ memory shortage එක නිසා Sony PS5, Nintendo Switch 2 වගේම Steam Deck කියන හැම console එකකම ගණන් වැඩි වෙලා. ඉතින් ලංකාවේ PC එකක් build කරන්න ඉන්න කෙනෙක්ට මේ වැඩේ කෙලින්ම බලපානවා. ඔයා mid range rig එකක් හදන්න සල්ලි එකතු කරනවා නම් මේ දවස්වල ලංකාවේ කඩවල් වල VGA ගණන් එක පාරටම වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ global memory crisis එක නිසා. ඊළඟට Apple පාවිච්චි කරන අයටත් නරක ආරංචියක් තියෙනවා. මේ අවුරුද්දේ Apple සමාගම එයාලගේ products ගොඩක මිල 10% ඉඳන් 120% දක්වා වැඩි කරලා තියෙනවා. සමහර ඒවා 50%කින් පවා වැඩි වෙලා. CEO Tim Cook කෙලින්ම කියලා තියෙනවා ඉස්සරහට තවත් ගණන් වැඩි වෙන්න පුළුවන් කියලා. මොකද අර කලින් කිව්ව memory සහ storage shortage ප්‍රශ්නේ Apple ලටත් කෙලින්ම බලපාලා තියෙනවා. ලංකාවේ කොහොමත් Apple device වලට ලොකු import premium එකක්, ඒ කියන්නේ tax එකක් වදිනවා. ඉතින් ලෝක වෙළඳපොලේ මේ විදිහට මිල වැඩි වෙද්දී ලංකාවේ අයට මේක දෙගුණයක් විදිහට දැනෙනවා. ඔයා iPhone එකක් හරි MacBook එකක් හරි ගණන් අඩු වෙනකම් බලන් ඉන්නව නම් ඒක වෙන්නේ නැති වැඩක් කියලා දැම්ම තේරුම් ගන්න. හැබැයි Apple ගැන කතා කරද්දී හොඳ නිවුස් එකකුත් තියෙනවා. Apple ලගේ foldable iPhone එක ගැන rumors දැන් ගොඩක් දුරට confirm වෙලා තියෙන්නේ. මේකට කියන්නේ iPhone Ultra කියලා. මේක Samsung C Fold series එකට වඩා පළලින් වැඩි. ඒ නිසා වීඩියෝ බලද්දී අර තියෙන letterbox look එක නැතුව නියම wide screen feel එකක් ගන්න පුළුවන්. මේක ඇතුලේ 7.8 inch display එකකුත් එලියෙන් 5.5 inch screen එකකුත් තියෙනවා. මේක ඇත්තක් කියලා තහවුරු වෙන්නේ Apple ලා දැන් නිකුත් කරලා තියෙන iOS 27 beta එක නිසා. ඒක සම්පූර්ණයෙන්ම අලුත් කරපු Siri search architecture එකක් තියෙනවා. ලංකාවේ කොළඹ පැත්තේ ඉන්න ඔයා කැෆේ එකකට ගිහින් C Fold එකක් අතර ගත්තම තියෙන ගැම්ම ඔයාලා දන්නවා. ඉතින් Apple foldable එකක් ආවොත් ඒක ලංකාවේ ටෙක් පිස්සන්ගේ ලොකු හීනයක් වෙයි. මේක iPhone 18 lineup එකත් එක්කම මේ අවුරුද්දේ අග එයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් යමු ගේමින් පැත්තට. GTA 6 hype එක දැන් උපරිමයටම ඇවිත් තියෙන්නේ. ගොඩක් ඇනලිස්ට්ලා කියනවා ජූලි අග ඉඳන් අගෝස්තු මැද අතර කාලයේදී මේකේ third trailer එක එන්න නියමිතයි කියලා. විශේෂයෙන්ම අගෝස්තු 7 වෙනිදා තියෙන Take-Two earning call එක දවසේ මේක එන්න ලොකු chance එකක් තියෙනවා. දැනටමත් pre-orders open වෙලා cover art එකත් එක්ක screenshot 60ක් විතර release කරලත් තාම අපි ජේසන් සහ ලුෂියා හරියට කතා කරනවා දැකලා නැහැ. Take-Two සමාගම ආයෙත් confirm කරලා තියෙනවා 2026 නොවැම්බර් 19 වෙනිදා ගේම් එක අනිවාර්යයෙන්ම release වෙනවා කියලා. ලංකාවේ ඉන්ටර්නෙට් කැෆේ වල GTA San Andreas ගහපු කාලේ ඉඳන් අපේ කොල්ලොන්ට GTA කියන්නේ වෙනම ආගමක්නේ. හැබැයි මේක මුලින්ම එන්නේ PS5 සහ Xbox වලට විතරක් නිසා PC වලින් ගේම් ගහන ලංකාවේ ගොඩක් අයට මේක ටිකක් කනගාටුදායක නිවුස් එකක් වෙයි.
Ubisoft සමාගමෙන් ආපු හොඳම ගේම් එකක් වන 2013 රිලීස් වුණු Assassin's Creed 4 Black Flag එක දැන් අලුතෙන්ම රීමේක් කරලා තියෙනවා. මේකට කියන්නේ Assassin's Creed Black Flag Rising කියලා. එඩ්වර්ඩ් කෙන්වේව ආයෙත් ගේන්න මේ ගේම් එකේ විෂුවල් සම්පූර්ණයෙන්ම අප්ග්‍රේඩ් කරලා අලුත් ඒරියාස්, අලුත් ස්ටෝරි මිෂන් වගේම කම්බැට් එකත් ගොඩාක් දියුණු කරලා තියෙනවා. මේක දැනටමත් PC සහ PS5 වලට ඇවිත් තියෙන්නේ. ලංකාවේ PC ගේමර්ස්ලා අතරේ Assassin's Creed වලට විශේෂයෙන්ම Black Flag වලට තියෙන පුදුම ආදරයක්. මේක ඔයාගේ mid range PC එකක benchmark එකක් විදිහට ටෙස්ට් කරලා බලන්න හොඳම ගේම් එකක්. සල්ලි දීලා ගත්තත් පාඩු නැති AAA ටයිටල් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. Battle Royale ගහන අයට මෙන්න සුපිරි ලීක් එකක්. ක්‍රාෆ්ටන් සමාගම රහසේම අලුත් PUBG ස්පින්-ඕෆ් එකක් ටෙස්ට් කරනවා. Project Valo කියලා. Unreal Engine 5 වලින් හදන මේ ගේම් එකේ සාමාන්‍ය PUBG වල වගේ රියලිස්ටික් කම්බැට් එකක් නෙවෙයි. Supernatural powers. ඒ කියන්නේ අద్භූත බලයන් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි ආරංචි වෙන්නේ. මේකේ play test මේ ජූලි මාසේ සතියන්ත 3කදී PC, PS5 සහ Xbox වලට දීලා තියෙනවා. PUBG Mobile කියන්නේ ලංකාවේ මොබයිල් ගේමින් වෙනස් කරපු ගේම් එකක්නේ. මේ වගේ ලොකු වෙනසක් PUBG වලට එනවා කියන්නේ ලංකාවේ ගේමින් Discord වලයි Facebook group වලයි නම් අනිවාර්යයෙන්ම viral වෙන news එකක් වෙයි. අන්තිමට කතා කරමු Marvel fansලා වෙනුවෙන් Spider-Man Brand New Day film එකේ final trailer එක දැන් release වෙලා තියෙනවා. පීටර් පාකර්ව MJටයි නෙට්ටයි අමතක වුණාට පස්සේ එයාගේ ජීවිතය වෙනස් වෙන විදිහ මේකෙන් පෙන්නනවා. ඒ වගේම පීටර්ගේ ඇඟ ඇතුලේ වෙන අමුතුම ෆිසිකල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්, ස්පයිඩර්මෑන් සහ හල්ක් අතර වෙන ලොකු වලියක්, ස්කෝපියන් වගේම හෑන්ඩ් ක්ලෑන් එකෙන් නින්ජාස්ලා මේකේ ඉන්නවා කියලා ට්‍රේලර් එකෙන් කන්ෆර්ම් වුණා. කලින් ආපු ට්‍රේලර් එක පැය 24න් views මිලියන 718.6ක් කරන් රෙකෝඩ් එකක් තිබ්බා. ෆිල්ම් එක ජූලි 31 වෙනිදා ලෝකෙ පුරාම රිලීස් වෙනවා. ලංකාවේ බොක්ස් ඔෆිස් එකෙත් ස්පයිඩර්මෑන් ෆිල්ම් වලට තියෙන මාරම ඉල්ලුමක්. විශේෂයෙන්ම මේ මාසේ අග ෆිල්ම් එක රිලීස් වෙන නිසා මේ සතියේ ඉඳන්ම ලංකාවේ හැමෝම මේ ගැන කතා කරන්න පටන් අරන්. ඉතින් යාළුවනේ මේවා තමයි මේ සතියේ තියෙන ලොකුම ටෙක් සහ ගේමින් නිවුස් ටික. ග්‍රැෆික් කාඩ් ගණන් යන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ වගේම GTA 6 එනකන් බලන් ඉන්න අය පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් කරලා තාමත් Who's Mr. J channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ජය වේවා.